ආයුබෝවන්. පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ YouTube නාලිකාව මගින් පුස්තකාල පරිශ්‍රයේ සිට පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පුස්තකාලය පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු රැසක් ඔබ සැමට ඉදිරිපත් කරන්න අද අපි බලාපොරොත්තු වෙනවා. ආයතනික විමර්ශන පුස්තකාලයක් ලෙස පවත්වාගෙන යනු ලබන මෙම පුස්තකාලය මගින් සියලුම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට, පාසල් දුවදරුවන්ට මෙන්ම පොත්පත් පරිශීලනය කරන සියලුම පරිශීලකයන්ට පොත්පත් පරිශීලනය කරනවා වගේම තවත් පහසුකම් රැසක් මෙම පුස්තකාලය මගින් ලබා දී තිබෙනවා. ඒ අනුව අය කිරීම වලට යටත්ව බාහිර පාර්ශවයන්ට අන්තර්ජාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව, ඩිජිටල් පුවරුවක් මගින් ශිලාලේඛන අධ්‍යයනය කිරීමේ පහසුකම්, පුවත්පත් පරිශීලනය කිරීමේ හැකියාව මෙම පුස්තකාලය මගින් ලබා දී තිබෙනවා. මෙම පුස්තකාලයේ ඇති විමර්ශන කෘතීන් විදිහට අපට විවිධ වර්ගීකරණයන් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ අනුව විෂය සමගාමී පොත්පත්, පරිවර්තන පොත්, නවකතා, කෙටිකතා ඇතුළත් සාහිත්‍ය ප්‍රබන්ධ, ඒ වගේම ඓතිහාසික තොරතුරු ඇතුළත් පොත්පත්, මීට අමතරව කෞතුකාගාර දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරන ලද සංගරා මෙන්න කාලීන තොරතුරු ඇතුළත් සංගරා වර්ගීකරණයන්, ඉපැරණි කලාවන් හා සම්බන්ධ CD, ඒ විතරක් නෙමෙයි සෞඛ්‍ය තොරතුරු, පාරිසරික තොරතුරු සහ අනිකුත් කාලීන තොරතුරු ඇතුළත් අත්පත්‍රිකාද ඔබට මෙම පුස්තකාලය මගින් විමර්ශනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ අනුව දිවිදශම වර්ගීකරණය යටතේ පුස්තකාලයේ ඇති පොත්වල එකතුන් විෂය වලටම වර්ගීකරණයන් සිදු කළ යුතුයි. ඒ ප්‍රධාන විෂය කාණ්ඩයන් විදිහට පරිගණක විද්‍යාව, තොරතුරු සහ සාමාන්‍ය කෘති, දර්ශනය, මනෝවිද්‍යාව, ආගම, සමාජ ශාස්ත්‍ර, භාෂාව, විද්‍යාව, තාක්ෂණ විද්‍යාව, කලාව සහ විනෝදය, සාහිත්‍ය, භූගෝල විද්‍යාව සහ ඉතිහාසය යන ප්‍රධාන විෂයන් යටතේ වර්ගීකරණයන් කළා තියෙනවා. ඒ වගේම පුස්තකාලයේ ඇති සියලුම පොත් ඩිජිටල් මෘදුකාංගයන් යටතේ දත්ත පද්ධතියට එකතු කර තිබීමෙන් පරිශීලකයන්ට ඉතා පහසුවෙන් පොත්පත් සොයා ගැනීමේ හැකියාව මෙම පුස්තකාලය මගින් ලබා දී තිබෙනවා. පුරාණ තාක්ෂණ කෞතුකාගාරය වෙත පැමිණෙන ඔබ සියලුම දෙනාට පුරාණ තාක්ෂණ කෞතුකාගාරයේ පුස්තකාල පහසුකම්, ආයතනික කොන්දේසි සහ අය කිරීම වලට යටත්ව ලබා ගැනීමේ හැකියාව ඇති බව සිහිපත් කරමින් තවත් දිනක අලුත් දැනුමක් සමග එකතු වීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. ඔබ සැමට සුබ දවසක්.